කලින් පාඩමේදී කතා කරේ මැවුම් කලාවේ විකාශනය ගැන. මම හිතනවා ඒ පාඩම සම්බන්ධයෙන් ගැටලුවක් නැතුව ඇති කියලා. මොකද යුග හතරක් ගැන කතා කරේ. නූතනයේ වෙද්දී මේ මැවුම් කලාව මේ තරම් දියුණු තත්ත්වයකට පත් වෙන්න මේ යුග හතර හේතුවක් වෙලා තියෙනවා. අද අපි කතා කරන්නේ මේ මැවුම් කලාවේදී භාවිතා කරන විශේෂම දෙයක් සම්බන්ධයෙන්. ඒ තමයි රෙදි. අපි පැතලි තලයක් මත මේ අඳින දේ අඳින පතරම අපිට 3D කරලා ලස්සන කරලා පෙන්වන්න නම් අපිට අනිවාර්යයෙන්ම රෙදි කියන දේ අවශ්‍ය වෙනවා. අද වෙදි තාක්ෂණය ගත්තම හැබැයි අපි සාමාන්‍යයෙන් පැතලි තලයක කියන්නේ A3 කොලයක වගේ ඩිසයින් කරලා එතකොට මැටීරියල් හොයලා මහලා ඇඳලම බලන්න ඕනේ නැහැ ගැලපෙනවද නැද්ද කියලා හොයාගන්න. අද වෙද්දී මේ පරිගණක තාක්ෂණයෙන් පුළුවන් වෙලා තියෙනවා මිනිස් රූපයකට මේ අදාළ බ්ලොක් එක එහෙම නැත්නම් පතරම දීලා අපිට අදාළ මැටීරියල් එක සිලෙක්ට් කරලා ඒ ආශ්‍රිතව මේ අපි නිර්මාණය කරන ඩිසයින් එක ගැලපෙනවද නැද්ද කියලා හඳුනාගන්න. හැබැයි ඉතින් ඉස්සර කාලේ ඉඳන්ම අර පුරුදු වෙලා තියෙන්නේ A3 කොලයක ඩිසයින් එක කරලා ඊට පස්සේ ඊට අදාළ පැටර්න් එක හදාගෙන ඊට පස්සේ අවශ්‍ය මැටීරියල් එහෙම හොයාගෙන මහලා කරලා ෆිට ඕන් එක අවසාන නිමාව බලන්නනේ. ඉතින් එතකොට මේ මැහුම් කලාවේදී වැදගත්ම දෙයක් තමයි එතකොට රෙදි කියන්නේ. රෙදි ගැන අපි අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. මොකද මේ මැහුම් කලාවේදී රෙදි ගැන දන්නේ නැත්නම් අපිට අපේ විලාසිතාව අනුව ගැලපෙන මැටීරියල් එක තෝරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ අපහසුතාවයට ලක් වෙනවා. දැන් හිතන්න කඩා හැලෙන ගවුමක් මහන්න ඕනේ. මොකක් හරි පාටි ෆ්‍රොක් එකක් මහන්න ඕනේ කියනකො. පාටි ෆ්‍රොක් එකක් හෙවි මැටීරියල් එකකින් වහලා හරියනවද? පාටි ෆ්‍රොක් එකකට අපි ගොඩක් කලාවට ගන්න ඔය වැලන්ටිනා වගේ රෙදිනේ. එතකොට තව සිල්ක් රෙදි වර්ගත් පාවිච්චි කරනවා. නේද? හැබැයි අපේ පාටි ෆ්‍රොක් එක හෙවි ටයිප් එකේ මැටීරියල් එක. එහෙමත් නැත්නම් මේ ඝනකම රෙදි වර්ගයකින් මෙහුවොත් අපිට ඕනේ නිමාව ලැබෙනවද? අපිට ඕනේ නිමාව ලැබෙන්නේ නැහැ නේද? ඒ හින්දා අපි අනිවාර්යයෙන්ම මේ රෙදි සම්බන්ධ මූලික දැනුමක් අනිවාර්යෙන් තියාගන්න ඕනේ. රෙදි සම්බන්ධ ඉගෙන ගද්දී අපි මුලින්ම ඉගෙන ගන්නේ මේ රෙදි නිෂ්පාදනය කියන මාතෘකාව ගැන. රෙදි නිෂ්පාදනය කියන මාතෘකාවට යන්න කලින් මම පොඩි උදාහරණයකින් මේ රෙදි නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න. දැන් හිතන්න අපි මෙච්චර උස්මහත් වෙලා ඉන්නේ අම්මාගේ බඩේ මාස 9ක් ඉඳලානේ. එතකොට මේ මිනිස්සෙක් නිර්මාණය වෙන්න මූලිකම උදව් වෙන්නේ මොකද්ද? මූලිකම මේ ලේ කැටියක්. එහෙමත් නැත්නම් කලලයකින් තමයි මේ මිනිස්සයා කියන කෙනා බිහි වෙන්නේ. තව උදාහරණයක් විදිහට අපි බැලුවොත් අඹ ගහක් ඔයාලගේ ගෙවල් වල තියෙන අඹ ගස් තියෙනවානේ. මේ අඹ ගස් රූස්ස විදිහට හැදෙන්නේ මේ පුංචි අඹ ඇටයකින්. අන්න ඒ වගේ තමයි මේ රෙදි හැදෙන්න මූලික වෙන දෙයක් තියෙනවා. අන්නේ මූලික වෙන දේ හන්ද තමයි අවසාන නිමවුම. එහෙම නැත්නම් අවුට්පුට් එක විදිහට මේ රෙදි කියන දේවල් අපිට ලැබෙන්නේ. දැන් අපි බලමු මේ රෙදි නිෂ්පාදනය වෙන්න මූලික විදිහට එහෙම නැත්නම් යෙදවුම විදිහට මොනවද පාවිච්චි කරන්න කියලා. ඊළා ගන්න රෙදි කොටස මේ තියෙන රෙදි කොටස කියලා හිතන්නකෝ. අපි මේ රෙදි කොටස දිහා බැලුවම අපිට පේනවා සිරස් අතට වගේම තිරස් අතටත් මෙන්න මේ විදිහට නූල් ගිහිලා තියෙනවා. සිරස් අත කියන්නේ මේ පැත්තට, තිරස් අත කියන්නේ මේ පැත්තට. තිරස් අත කියන්නේ පොළවට සමාන්තරව යන පැත්ත. සිරස් අත කියන්නේ අංශක අණුව පොළවත් එක්ක අංශක අණුවක් හැදෙන විදිහට එන පැත්තට තමයි අපි සිරස් පැත්ත කියන්නේ. තිරස් පැත්ත කියන්නේ පොළවට සමාන්තරව යන පැත්තට. අන්න ඔය දෙක කියන්නේ සිරස් අත පැත්තටයි තිරස් අත පැත්තටයි නූල් ගිහිල්ලා එහෙම නැත්නම් කියනවා නූල් වියලා තමයි මේ රෙදි කොටස හැදිලා තියෙන්නේ. තිරස් අතටයි සිරස් අතටයි නූල් ගිහිල්ලා තමයි මේ රෙදි කොටස හැදිලා තියෙන්නේ. දැන් මේ රෙදි වියන්න පාවිච්චි කරලා තියෙන නූල්නේ. මේ නූල් හැදිලා තියෙන කොහොමද දන්නවද? මේ නූල් හැදිලා තියෙන්නේ මං කලින් පාඩමේදීත් කිව්වා
කෙඳි වර්ග පාවිච්චි කරලා. කෙඳි වර්ග පාවිච්චි කරලා. දැන් ප්‍රශ්නයක් ඒ මොනවද මේ කෙඳි කියන්නේ කියලා. සරලම උදාහරණයේ විදිහට ඒ කියන්නේ අපිට කෙඳි කියන දේ ගැන පොඩි දල අවබෝධයක් ලබා ගන්න හොඳම උදාහරණය තමයි අපි කනවනේ අඹ කොහොඹ කනවනේ. මේ කොහොඹ වල තියෙන කෙඳි තියෙනව නේද? අපේ අර දත් අතර එහෙම හිර වෙන කෙඳි. අන්න ඒ හා සමානයි මේ කෙඳි කියන දේවල්. ඒ තරම් සිහින් මේ කෙඳි කියන දේවල්. ඒ තරම් සියුම් මෘදුයි මේ කෙඳි කියන දේවල්. අන්න ඔය කෙඳි පාවිච්චි කරලා තමයි මෙන්න මේ රෙදි වියන්න පාවිච්චි කරන නූල් වර්ග හදන්නේ. එතකොට දැන් මේ කෙඳි වර්ග ගත්තත් මේ කෙඳි වර්ග අපිට වර්ග දෙකකින් පාවිච්චි කළා මේ රෙද්ද වියන්න ගල නූල හදා ගන්න පුළුවන්. මෙතනට අපි උදාහරණයක් ගත්තොත් දැන් පළතුරු තියෙනවනේ. පළතුරු අපිට ස්වභාවික විදිහට ඉදවන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෘත්‍රිම විදිහට ඉදවන්නත් පුළුවන්. ස්වභාවික විදිහට නම් අපිට ඔය ගැට ගහලා කියන්නේ බැඳලා තියලා ඉදවන්න පුළුවන්. එතකොට දුම් ගහලා මේ ඉදවන්න පුළුවන්. ඒ ක්‍රම මාර්ගයෙන් ස්වභාවිකව අපිට ඉදවන්න පුළුවන්. කෘත්‍රිමව නම් අපි බෙහෙත් ගහලා ඉදවනවා. අන්න ඔය ක්‍රම දෙකටම වෙන්නේ සිද්ධ වෙන්නේ පළතුරු ගෙඩිය ඉදෙන එක නේද? පළතුරු ගෙඩිය ඉදෙන එක තමයි මේ ක්‍රම දෙකෙන්ම සිද්ධ වෙන්නේ. බෙහෙත් ගහලා හරි ස්වභාවික හරි සිද්ධ වෙන්නේ මේ දෙකම පළතුරු ඉදවෙන එක. එතකොට මේ කෙඳිත් අපිට ක්‍රම ඒ කියන්නේ වර්ග දෙකක් පාවිච්චි කරලා ඒ වර්ග දෙක පාවිච්චි කරලා අපිට නූල කියන දේ හදා ගන්න පුළුවන්. ඒ කෙඳි වර්ග දෙකම පාවිච්චි කරත් හැදෙන්නේ නූල්ම තමයි. එතකොට අපිට භාවිතා කරන්න පුළුවන් කෙඳි වර්ග දෙක මොකක්ද? එක කෙඳි වර්ගයක් තමයි ස්වභාවික කෙඳි කියන්නේ. අනිත් කෙඳි තමයි කෘත්‍රිම කෙඳි කියන්නේ. මොනවාද මේ ස්වභාවික කෙඳි කියන්නේ? ස්වභාවික කෙඳි කියන්නේ අපේ අවට පරිසරයෙන් එහෙමත් නැත්නම් ස්වභාව ධර්මයෙන් අපිට හොයා ගන්න පුළුවන් කෙඳි වර්ග වලට තමයි අපි ස්වභාවික කෙඳි කියන්නේ. කෘත්‍රිම කෙඳි කියන්නේ මොනවද? කෘත්‍රිම කෙඳි කියන්නේ අර පළතුරු ඉදවන්න බෙහෙත් ගහනවා වගේ අන්න ඒ වගේ කෘත්‍රිම දේවල්. එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවල khනිජ තෙල්, ගෑස් ඔන්න ඔය වගේ දේවල් පාවිච්චි කරලා හදන කෙඳි වලට ඒ කියන්නේ මිනිස්සුන්ගේ මැදිහත් වීමකින් කර්මාන්ත ශාලා තුල හදන කෙඳි වලට අපි කියනවා කෘත්‍රිම කෙඳි කියලා. එතකොට අපිට මේ නූල් වර්ගය හදන්න කෙඳි වර්ග දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. එක වර්ගයක් ස්වභාවික කෙඳි, අනිත් වර්ගය කෘත්‍රිම කෙඳි. මේ ස්වභාවික කෙඳි ගත්තාම ඒ ස්වභාවික කෙඳි අපිට ලැබෙන විදිහට වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපිට මේ ස්වභාවික කෙඳි ලැබෙන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සත්තුන්ගෙන් අනිත් එක තමයි ශාකවලින්. ස්වභාවික කෙඳි අපිට ලබා ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එක දෙයක් තමයි සත්තුන්ගෙන්, අනිත් දේ තමයි ශාකවලින්. ශාකවලින් මොනවද අපි ලබා ගන්න කෙඳි? ශාකවලින් ගත්තම අපිට ශාක පත්‍ර. ඒ වගේම මේ කඳ කොටසේ ඒ වගේම මේ ශාකේ පළයෙන් එහෙම නැත්නම් අපි කියන බීජයෙන් කියලා. ඒ වගේම ශාක පල්ප මොනවද මේ ශාක පල්ප කියන්නේ? ඔය සමහර ගස් කඳන් වලට වෙන් කරාම ගම් වගේ జాතියක් එනවා නේද? අන්න ඒකට තමයි අපි ශාක පල්ප කියන්නේ. එතකොට අපිට ස්වභාවික කෙඳි යටතේ ශාක වලින් ලබා ගන්න පුළුවන්. ශාක වලින් ලබා ගන්න කෙඳි වලට ශාක පත්‍ර වලින් කෙඳි ලබා ගන්න පුළුවන්. කඳ කොටසෙන් ලබා ගන්න පුළුවන්. ඵලයෙන් එහෙමත් නැත්නම් බීජයෙන් ලබා ගන්න පුළුවන්. ශාක පල්ප වලින් ලබා ගන්න පුළුවන්. දැන් අපි ශාක කෙඳි ශාක කෙඳි ලබා ගන්න මොන වගේද කියලා දන්නවා. ශාක කෙඳි කියන්නේ මේ ශාකවල කොටස් වලින් ලබා ගන්නා කෙඳි වලට.
අපිට කොළ වලින් ලබා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි කියන පත්‍ර වලින් අපිට කෙඳි ලබා ගන්න පුළුවන්. ඒ වගේම කඳ කොටසෙන් අපිට කෙඳි ලබා ගන්න පුළුවන්. ඵලයෙන් එහෙමත් නැත්නම් අපි කියන බීජයෙන් කියලා. ඊට අමතරව අපිට ශාක පල්ප වලින් අපිට කෙඳි ලබා ගන්න පුළුවන්. ඉතින් මම කිව්වා මේ ස්වභාවික කෙඳි අපිට ක්‍රම දෙකක් කෙඳි. මං කිව්වා අනිත් එක සත්ව කෙඳි කියලා. සත්ව කෙඳි කියන්නේ මේ සත්වයන්ගෙන් ලබා ගන්නා කෙඳි වලින් තමයි මේ නූල් හැදෙන්නේ. ස්වභාවික කෙඳි විදියට සත්වයන්ගෙන් ලැබෙන කෙඳි භාවිතා කරලා නූල් සකස් කරනවා. ඒ විදියට අපිට සත්ව කෙඳි ලබා ගන්න පුළුවන් සත්වයන් කිහිප දෙනෙක් ඉන්නවා. ඔයාලා හැමෝම දන්නවා මේ පැටලු ලොම් පාවිච්චි කරලා අපි සීත කාලට අඳින කබා නිර්මාණය කරගන්නවා කියලා. එතකොට අපිට සත්ව කෙඳි ලබා ගද්දී පළවෙනියට මතක් වෙන්නේ පැටලුවා. ඊළඟට හාවුන් විශේෂයක් ඉන්නවා. ඇංගෝරා හාවුන් කියලා විශේෂයක් ඉන්නවා. අන්න එයාලගේ මේ ලොම් ලබාගෙන සත්ව කෙඳි හදා ගන්නවා. ඊළඟට ඔටුවා. මේ ඔටුවාගෙන කෙඳි ලබාගෙන මෙන්න මේ ස්වභාවික කෙඳි ලබාගෙන නූල් හදා ගන්නවා. ඒ වගේම එළුව විශේෂ જાතියක් ඉන්නවා. මේ අපේ ලංකාවේ ඉන්න එළුව නෙමේ. කෙඳි ලබා ගන්නම සුවිශේෂී එළුවන් જાතියක් ඉන්නවා. මේ එළුවන්ගේ යටිබඩ ආශ්‍රිතව තියෙන ලොම් ලබාගෙන තමයි මේ සත්ව කෙඳි හදන්නේ. හරිද? එතකොට අපිට මේ සත්ව කෙඳි ලබා ගන්න පුළුවන් සත්තු ඉන්නවා 4 දෙනෙක්. බැටළුවා, හාවුන්, ඔටුවා, එළුව. ලංකාවේ එළුව නෙමේ. ඒවටම විශේෂ වූ එළුවන් జాතියක් ඉන්නවා. මීට අමතරව අපි හැමෝම දන්න රෙදි වර්ගයක් තියෙනවා සේද රෙදි කියලා. සේද රෙදි කියවම හරි ජනප්‍රියයිනේ. මේ සේද රෙදි හදන්න අපි පාවිච්චි කරනවා සේද පණුවාගේ ප්‍රෝටීන්. ප්‍රෝටීන් එහෙම නැත්නම් ශ්‍රාවයන් තුල තියෙන ප්‍රෝටීන්. ඒ හන්ද අපිට සේද පණුවාගේ ප්‍රෝටීන් කියන්නත් පුළුවන්, සේද පණුවාගේ ශ්‍රාවයන් කියන්නත් පුළුවන්. අන්නේ සේද පණුවාගේ ශ්‍රාවය භාවිතා කරලා සත්ව කෙඳි නිෂ්පාදනය කරගන්නවා. එතකොට අපිට සේද පණුවන් උදව් කරනවා මේ සත්ව කෙඳි නිෂ්පාදනය කරගන්න. ඊළඟට මම කියවනේ මේ ස්වභාවික කෙඳි වලට අමතරව මේ මිනිසාගේ මැදිහත් වීමකින් අපිට කර්මාන්ත ශාලා තුල කෙඳි නිෂ්පාදනය කරගන්න පුළුවන් කියලා. ඒවට අපි කියුවේ කෘත්‍රිම කෙඳි කියලා. කෘත්‍රිම කෙඳි කොහොමද හදන්නේ? මොනවද පාවිච්චි කරන්නේ කෘත්‍රිම කෙඳි හදන්න? කෘත්‍රිම කෙඳි හදන්න පාවිච්චි කරන්නේ ගල් අඟුරු පාවිච්චි කරනවා. ඛනිජ තෙල් පාවිච්චි කරනවා. ඒ වගේම ගෑස් වර්ග පාවිච්චි කරනවා. මීට අමතරව ශාක පල්පත් මෙතනදී පාවිච්චි කරනවා. ඔය රෙදි වර්ගයක් තියෙනවා විස්කෝස්. ඔයාලා හොඳටම දන්න රෙදි වර්ගයක් නේ විස්කෝස් කියන්නේ. එතකොට මේ විස්කෝස් කියන රෙදි වර්ගය අපිට හදන්නේ මේ ශාක පල්ප කියන දේ පාවිච්චි කරලා. එතකොට මේ ශාක පල්ප වලින් හදන එක ස්වභාවික කෙඳි වලටත් අයිති වෙනවා, කෘත්‍රිම කෙඳි වලටත් අයිති වෙනවා. එතකොට අපිට විස්කෝස් කියන්නේ සම්පූර්ණයෙන්ම කෘත්‍රිම කෙඳි වලින් හදන නිසා කෘත්‍රිම රෙදි වලට දාන්න බැරි. ස්වභාවික කෙඳි වලින් හදන හින්දා ස්වභාවික රෙදි වලට දාන්නත් බැරි රෙදි වර්ගයක් තමයි මේ විස්කෝස් කියන්නේ. හරිද? ඒකත් මතක තියාගන්න. දැන් මං කියවනේ කෘත්‍රිම කෙඳි හදන්න අපි පාවිච්චි කරනවා ගල් අඟුරු, ඛනිජ තෙල්, ගෑස්, ශාක පල්ප. දැන් අපි බලමු මෙන්න මේ කෙඳි වර්ග පාවිච්චි කරලා හදන රෙදි වර්ගවල මොන වගේ ලක්ෂණද තියෙන්නේ කියලා. කෘත්‍රිම කෙඳි පාවිච්චි කරලා හදන රෙදි වලට අපි කියන්නේ කෘත්‍රිම රෙදි කියලා. ස්වභාවික කෙඳි භාවිතා කරලා ස්වභාවික කෙඳි විදිහට ශාක කෙඳි,
එහෙම ශාකමය කෙඳි වගේම සත්ව කෙඳි පාවිච්චි කරලා හදන වලට අපි කියනවා ස්වභාවික රෙදි කියලා. ස්වභාවික රෙදි කියලා. මෙන්න මේ කෘත්‍රිම රෙදිවල වගේම ස්වභාවික රෙදිවල තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියලා දැන් අපි කතා කරමු. අත් බලමු ස්වභාවික කෙඳි භාවිතා කරලා හදන රෙදිවල ලක්ෂණ මොනවද කියලා. මම කර ස්වභාවික කෙඳි විදිහට පාවිච්චි කරනවා අපි ශාකමය කෙඳි සහ සත්ව කෙඳි කියන වර්ග දෙක. අපිට ස්වභාව ධර්මයෙන් හොයාගන්න පුළුවන් කෙඳි වර්ග වලට තමයි අපි කියන්නේ ස්වභාවික කෙඳි කියලා. එතකොට පළවෙනි එක තමයි දහඩිය උරාගනි. දැන් රස්නේ කාලෙක අපි මේ කෘත්‍රිම කෙඳි වලින් හදන රෙදි වර්ග අපි පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඒවට දහඩිය උරාගන්නේ නැහැ. හැබැයි ස්වභාවික කෙඳි වලින් පාවිච්චි කරලා හදන රෙදි දහඩිය උරා ගන්නවා. හොඳම උදාහරණය තමයි මේ පොප්ලින් කියන්නේ. දැන් බලන්න මේ පොප්ලින් වලට දහඩිය වෙනුවට අපි වතුර වැක්කුරුවා කියලා හිතන්නකො. වතුර වැක්කුරුවම හරි ඉක්මනින් උරා ගන්නවනේ. ඒ වගේම තමයි දහඩියත් හරි ඉක්මනින් උරා ගන්නවා. එතකොට රස්නේ කායට අපි අඳිනවා නම් අඳින්න ඕනේ මෙන්න මේ ස්වභාවික කෙඳි වලින් නිෂ්පාදනය කරන රෙදි. මොකද දහඩිය උරා ගන්නවා. දහඩිය උරා ගන්නවා කියන්නේ අපේ ශරීරයේ උෂ්ණත්වය අඩු වෙනවනේ. හැබැයි දහඩිය පිට වෙන්නේ නැහැ කියන්නේ අපේ ශරීරයේ උෂ්ණත්වය අපිට දරා ගන්නත් බෑ. රස්නේ වැඩි, අපහසුතාවය වැඩි. අපිට තැනකට ගිහිල්ලා ඒ අපහසුතාවයත් එක්ක ඇත්තටම ඉන්නත් අමාරුයි. ඒ හන්ද අපි උණුසුම් කාලගුණ තත්ත්වයක් තියෙද්දී අනිවාර්යෙන් අඳින්න ඕනේ ස්වභාවික කෙඳි වලින් ස්වභාවික කෙඳි භාවිතා කරලා සකස් කරගන්නා රෙදි. ඒ රෙදි වලට උදාහරණ විදියට පොප්ලින්, ලිනන්, එතකොට මස්ලින්, ඔය පොන්චි දරුවන්ගේ ඇඳුම් මෙහෙම මහන්න ගන්නේ මස්ලින්. මොකද ඒවා හරි සැහැල්ලුයි. දරුවන්ට හරි සැහැල්ලුයි. ඔය නැප්කින් එහෙම මහලා තියෙන මේ මස්ලින් කියන රෙදි පාවිච්චි කරලා. එතකොට තව කාරණාවක් තමයි මේ ස්වභාවික කෙඳි භාවිතා කරලා හදන රෙදි වල සැහැල්ලු බවෙන් යුක්තයි. හරි සනීපයි. ඔය පොප්ලින් රෙදියම හරි සනීපයි නෑඟට. ඒ කියන්නේ ඇඳන් ඉන්නවා කියලා දැනෙන්නේවත් නැහැ. ඒ වගේ මේ මතක් වෙන්නේ අපි ඇඳුමක් ඇඳන් ඉන්නවා කියලා මතක් වෙන්නේ නැහැ. ඒ තරම් සැහැල්ලු බවින් යුක්තයි. ඒ වගේම ස්ථිතික විද්‍යුතය ක්‍රියාත්මක නොවේ. මොකද මේ ස්ථිතික විද්‍යුතය කියන්නේ? දැන් හිතන්න මම සරලව කියන්නම් ඒක. සමහර වෙලාවට අපේ අත්වල ඒ කියන්නේ අත රත් වෙච්ච වෙලාවට එහෙම අපි මොන හරි දෙයක් ඇල්ලුවොත් සමහර දේවල් අපේ අත ගැසුවත් ඒ දේවල් අපේ අතෙන් ඈත් වෙලා යන්නේ නැහැ. අන්න ඒ වගේ වෙලාවට මෙන්න මේ ස්ථිතික විද්‍යුතය ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපි කොච්චර අත රත් වෙලා තිබ්බත් අපි මේ පොප්ලින් රෙදි කෑල්ලක් ඇල්ලුවොත් ඒක අතේ ඇලිලම තියෙන්නේ නැහැ. ඒක ගැලවිලා යනවා. හැබැයි සමහර රෙදි වර්ග, සමහර ද්‍රව්‍ය වර්ග තියෙනවා අපේ අතේ ඇලිලම තියෙනවා. ඒ ඇලිලා තියෙන්නේ මෙතන ස්ථිතික විද්‍යුත ක්‍රියාත්මක වන හන්දා. හැබැයි මේ රෙදි නිෂ්පාදනයේදී ස්වභාවික කෙඳි භාවිතා කරලා හදන රෙදි වල මේ ස්ථිතික විද්‍යුතය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම තව දෙයක් තමයි ඉතා ඉක්මනින් රැලි වැටේ. අන්න ඒක තමයි පොඩි අඩුපාඩුවකට කියලා තියෙන්නේ. මොකද අපිට මේක මදින්න නැතුව ඇඳගෙන යන්න බෑ. ස්වභාවික කෙඳි වලින් හදන රෙදි වර්ග අපිට මදින්නේ නැතුව ඇඳගෙන යන්න බෑ. හදිස්සියකට එහෙම මදින්න නැතුව ඇඳගෙන යන්න බෑ. මොකද මේක අල්ලපු ගමන් පොඩි වෙනවා. ඔය පොප්ලින් රෙදි කෑල්ලක් තියෙනවා නම් ඒ පොප්ලින් රෙදි කෑල්ල පොඩක් පොඩි කරලා බලන්න. ඉක්මනින්ම පොඩි වෙලා යනවා නේද? අන්න ඒකට තමයි ඉතා ඉක්මනින් රැලි වැටේ කියලා කිව්වේ. ඒ වගේම කල් පැවැත්ම ශාකමය කෙඳි පාවිච්චි කරලා හදන රෙදි තියෙනවනේ. ඒ කියන්නේ රෙදි නිෂ්පාදනයේදී මම කිව්වා ස්වභාවික කෙඳි අපිට ලබා ගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා කියලා. එක ආකාරයක් තමයි ශාකවල කෙඳි, අනිත් ආකාරය තමයි සත්ව කෙඳි. මේ ශාක කෙඳි එහෙමත් නැත්නම් ශාක පත්‍ර, ශාක පල්ප, ඒ වගේම බීජය, ඒ වගේම කඳ කොටස, මෙන්න මේ දේවල් පාවිච්චි කරලා හදන රෙදි වලට වඩා සත්ව කෙඳි බැටළුවාගේ ලොම්, එළුවාගේ ලොම්, ඒ වගේම ඔටුවාගේ ලොම්, හාවුන්ගේ ලොම්, ඒ වගේම සේද පණුවාගේ ශ්‍රාවයෙන් හදන
කෙඳි පාවිච්චි කරලා හදන රෙදි තියෙනවනේ. අන්න ඒ රෙදි කල් පැවැත්මෙන් වැඩි. ශාකමය කෙඳි වලට වඩා සත්ව කෙඳි වල තියෙන කල් පැවැත්ම වැඩි. හැබැයි පොදුවේ ගත්තොත් කල් පැවැත්ම නම් පොඩ්ඩක් අඩුයි. අර ශාකම සත්ව කෙඳි හන්දා අපි කියනවා කල් පැවැත්ම වැඩි කියලා. කල් පැවැත්ම වැඩි කියලා. ඊළඟට අපි බලමු කෘත්‍රිම කෙඳි භාවිතා කරලා හදන රෙදිවල ලක්ෂණ මොනවාද කියලා. කෘත්‍රිම කෙඳි භාවිතා කරලා හදන මේ කෘත්‍රිම රෙදිවල ලක්ෂණ මොනවද කියලා. මම කිව්වා කෘත්‍රිම කෙඳි හදෙන්න කර්මාන්තශාලාවල ගෑස්, ගල් අඟුරු, khනිජ තෙල් වගේම ශාක්ති වල තියෙන කල් පැවැත්ම වැඩි. හැබැයි පොදුවේ ගත්තොත් කල් පැවැත්ම නම් පොඩ්ඩක් අඩුයි. අර ශාකම සත්ව කෙඳි හන්දා අපි කියනවා කල් පැවැත්ම වැඩි කියලා. කල් පැවැත්ම වැඩි කියලා. ඊළඟට අපි බලමු කෘත්‍රිම කෙඳි භාවිතා කරලා හදන රෙදිවල ලක්ෂණ මොනවාද කියලා. කෘත්‍රිම කෙඳි භාවිතා කරලා හදන මේ කෘත්‍රිම රෙදිවල ලක්ෂණ මොනවද කියලා. මම කිව්වා කෘත්‍රිම කෙඳි හදෙන්න කර්මාන්තශාලාවල ගෑස්, ගල් අඟුරු, khනිජ තෙල් වගේම ශාක පල්ප වර්ග පාවිච්චි කරනවා කියලා. ඒ වගේම මිනිසාගේ මැදිහත් වීමකින් තමයි මේ කෘත්‍රිම කෙඳි නිෂ්පාදනය වෙන්නේ. එතකොට මේ කෘත්‍රිම කෙඳි භාවිතා කරලා හදන කෘත්‍රිම රෙදිවල ලක්ෂණ තමයි දහඩිය උරා ගන්න නැහැ. ඒ කියන්නේ ස්වභාවික කෙඳි වලට ප්‍රතිවිරුද්ධ දෙයක් තමයි මේ ලක්ෂණය. අරකේ දහඩිය උරා ගත්තා ස්වභාවික කෙඳි භාවිතා කරලා හදන රෙදිවල. හැබැයි කෘත්‍රිම රෙදිවල දහඩිය උරා ගන්නේ නැහැ. දැන් බලන්න අපි කෘත්‍රිම රෙදි විදිහට නයිලෝන් පාවිච්චි කරලා මේ නයිලෝන් පාවිච්චි කරලා හදන ඒ දේවල් වල මේ දහඩිය උරා ගන්නේ නැහැ. නයිලෝන් කියන මේ නූල් වර්ගේ පාවිච්චි කරලා හදන රෙදි තියෙනවනේ. අන්න ඒ රෙදි දහඩිය උරා ගන්නේ නැහැ. ගොඩාක් වෙලාවට ওই නයිලෝන් නූල් පාවිච්චි කරලා හදනවා කෝට් වර්ග එහෙම. ඒ කියන්නේ ওই වැහි කබ, කුඩ ඔය දේවල් වල ඔය වතුර රැඳෙන්නේ නැහැ නේද? ඒ වතුර රැඳෙන්නේ නැති හන්ද තමයි අන්න ඒ දේවල් වලට මේ නයිලෝන් නූල් පාවිච්චි කර අන්නේ මේ රෙදි වර්ග නිෂ්පාදනය කළ ඒ දේවල් වලට පාවිච්චි කරන්නේ. මොකද අපි වැස්සෙන් ආරක්ෂා වෙන්නනේ බලන්නේ. වැස්සෙන් ආරක්ෂා වෙනවා කියන්නේ අපි වැස්සෙන් තෙමෙන්නේ නැතුව ඉන්න උත්සාහ කරන්නේ. අන්න එතකොට අපි තෙමිලා හරියන්නේ නැහැ. අපි ඇඳගත මේ ජැකට් එක නැත්නම් කබාය තෙමිලා හරියන්නේ නැහනේ. වතුර උරා ගන්න නැතුව ලිස්සලා යන්න ඕනේ. නිකන් හැට අර මේ අලකොලයක වතුර බින්දුවක් ගන්නම ගලාගෙන යන්නේ. අන්න ඒ වගේ ගලාගෙන යන්න ඕනේ. අන්න ඒකට විසඳුමක් විදිහට තමයි මේ කෘත්‍රිම කෙඳි පාවිච්චි කරලා හදන නයිලෝන් නූල් වලින් හදන රෙදි වර්ග ඔය වැහි කබා කුඩවලට එහෙම පාවිච්චි කරන්නේ. ඒ වගේම මේ රැලි වැටීම අවම තත්ත්වයේ තමයි පවතින්නේ. ඒ කියන්නේ පොඩි කරාම එහෙම රැලි වැටෙනවා හරි අඩුයි. අපිට මේ වගේ ඇඳුම් මදින්න තුනත් හදිස්සියකට ඇඳගෙන යන්න පුළුවන්. ඔය බලන්න මාෂ මැටීරියල් එක එහෙම මාෂ එහෙම ඉක්මනට පොඩි වෙනවද නෑනේ. ඒ වගේ මේ රැලි වැටීම හරි අඩුයි. හැබැයි අපි පොප්ලින් කෑල්ලක් ගත්තොත් එහෙම මේ පොප්ලින් කෑල්ල අපි හදිස්සියකට නමලා කරන්නේ නැතුව මේ ඔහේ පොඩි කරලා වගේ අල්මාරියට දැම්ම කියන්නකෝ. ඒක ආය ඇඳගෙන පාරේ යන්න බෑ. ඒක මදින්නම ඕනේ. එතකොට ස්වභාවික කෙඳි වලින් හදන රෙදි ඉක්මනටම රැලි වැටෙනවා. කෘත්‍රිම කෙඳි පාවිච්චි කරලා හදන රෙදි රැලි වැටීම හරිම අඩු තත්ත්වයක තමයි තියෙන්නේ. ඉතා උණුසුම් බවෙන් යුක්තයි. මම කියන්නේ දහඩිය උරා ගන්න නැහැ කියලා. දහඩිය උරා ගන්න නැති වුණාම අපේ උෂ්ණත්වය පිට වෙන්නේ නැහැනේ ශරීරේ. අන්න එතකොට අපිට හරි දැනෙන්නේ හරි උණුසුමක්. ඒ කියන්නේ හරි රස්නයක්. ඇඳගෙන ඉන්න හරි අපහසුතාවයක්. ඒ වගේම මේ වර්ණවල කල් පැවැත්ම වැඩි. මේ කෘත්‍රිම රෙදි කෙඳි පාවිච්චි කරලා මේ හදාගන්න රෙදිවල තියෙන වර්ණය කාලයක් යනකම් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔය සමහර රෙදි තියෙනවා ඒ රෙදි අපි එකපාරක් හේදුවොත් එහෙම ඇඳලා ඒකේ අර තියෙන ඔය මොන හරි මොස්තරයක් දාලා තියනවා කියන්නකො එක්ක මල් වගේ මන් නැත්තම් බෝල හරි කොටු හරි ඉරි හරි මොන හරි හැඩතලයක් හරි දාලා මේ හදලා තියනවා කියන්නකො මේ රෙද්ද එකපාරක් හේදපු ගමන් ඔය දාලා තියෙන මොස්තරේ පාටවල් ටික
කන පාට වෙලා යනවා, අඩු වෙලා යනවා. හැබැයි කෘත්‍රිම කෙඳි පාවිච්චි කරලා හදන මේ රෙදිවල වර්ණවල කල් පැවැත්ම හරි වැඩි. ඒ වගේම මේ රෙදි ස්වභාවික කෙඳි පාවිච්චි කරලා හදන රෙදි වලටත් වඩා කල් පැවැත්මෙන් ඉතා ඉහළයි. දැන් අපි සාමාන්‍යයෙන් ලිනන් ගමුකෝ. මේ ලිනන් ගත්තාම අපි ඇඳගෙන, ඒ කියන්නේ අපි වැඩිපුරම ඉඳ ගන්නවා. එතකොට කොහෙට හරි බස් එක යද්දී හේතු වෙලා යනවා. මේ ඒ වගේම බස් එක ඉඳගෙන යද්දී අපි සීට් එකකට හේතු වෙනවා. එහෙම නැත්නම් අපි රැකියා කරනකොට ඒ රැකියා වල තියෙන පුටු වල අපි ගිහලා හේතු වෙනවා. ඔන්න ඔය වගේ අර නිතර ගැටෙන තැන් වල බෝල් පිපිලා තියෙනව නේද? හැබැයි මේ මාෂා වගේ මැටීරියල් එකක් බලන්න, මේ මාෂා වල බෝල් පිපෙනවද නෑනේ. කාලයක් යනකම් අපිට පාවිච්චි කරන්න පුළුවන් ගොඩාක් හොඳ තත්ත්වයේ තියාගෙන. ඉතින් කල් පැවැත්ම අතින් ඉතාම ඉහළයි මේ කෘත්‍රිම කෙඳි පාවිච්චි කරලා හදන කෘත්‍රිම රෙදි. කිව්වනේ ශාක කෙඳි පාවිච්චි කරලා මේ රෙදි හදනවා කියලා. අපි බලමු උදාහරණ විදිහට මොනවද මේ ශාක කෙඳි පාවිච්චි කරලා හදන රෙදි වර්ග කියලා. කඳ කොටස පාවිච්චි කරලා මම කිව්වා කෙඳි ලබා ගන්නවා කියලා. ශාකයක කඳ කොටස පාවිච්චි කරලා කෙඳි ලබා ගන්නවා කියලා කිව්වා. එතකොට හන ශාකයේ කඳ කොටස පාවිච්චි කළ මේ හන ශාකයේ කඳ කොටසේ තියෙන කෙඳි භාවිතා කරලා ලිනන් කියන රෙදි වර්ගය නිෂ්පාදනය කරනවා. ලිනන් කියන මේ රෙදි වර්ගය නිෂ්පාදනය කරන්න අවශ්‍ය නූල හදාගන්නේ මේ ශාකයේ, හන ශාකයේ කඳ කොටසේ තියෙන කෙඳි භාවිතා කරලා. බීජය ගත්තාම කපු බීජය අපි හැමෝම දන්නවනේ. ගොඩාක් පැතිවල කියන්නේ මේකට මේ කොට්ට පුළුන් කියලා. මෙන්න මේ කපු බීජය පාවිච්චි කරලා කපු කෙඳි නිෂ්පාදනය කරගන්නවා. ඒ කෙඳි භාවිතා කරලා මේ නූල් හදාගෙන තමයි මේ කපු රෙදි හදාගන්නේ. කපු රෙදි කියන්නේ මොනවද? පොප්ලින්, ඒ වගේම කොටන් කියලා જાතියක් වෙනම තියෙනවා. මස්ලින්, ඔය පුංචි දරුවන්ගේ ඇඳුම් වලට භාවිතා කරන මේ රෙදි. ඔන්න ඔය රෙදි වර්ග වලට තමයි අපි කපු රෙදි කියන්නේ. මේ කපු රෙදි හදන්නේ කපු බීජයෙන් ලබා ගන්නා කෙඳි භාවිතා කරලා හදාගන්න නූල් වලින්. ඒ වගේම ශාක පල්ප භාවිතා කරලා කෙඳි නිෂ්පාදනය කරගෙන විස්කෝස් වගේම රේයෝන් කියන මේ රෙදි වර්ග නිෂ්පාදනය කරනවා. ඒ වගේම ජූට් කියන ගහක් තියෙනවා. මෙන්න මේ ජූට් ගහේ කඳ පාවිච්චි කරලා කඳ කොටසේ තියෙන කෙඳි භාවිතා කරලා මේ ජූට් කියන රෙදි වර්ගය නිෂ්පාදනය කරනවා. ඊළඟට අපි බලමු සත්ව කෙඳි විදිහට භාවිතා කරලා හදන රෙදි වර්ග මොනවාද කියලා. ඊළඟට ශාක කෙඳි, සත්ව කෙඳි භාවිතා කරලා හදන රෙදි වලට උදාහරණ තමයි මං කියවනේ සේදපණුවා, එතකොට එළුවෝ, ඒ වගේම ඔටුවෝ, ඒ වගේම බැටළුවෝ කියන කට්ටිය, ඒ වගේම හාවෝ කියන જાතියත් හාවුන් විශේෂයක් ඉන්නවා, ඇංගෝරා කියලා. අන්නේ ආයත් පාවිච්චි කරලා අපි ලොම් ලබාගෙන සේදපණුවාගේ නම් අපි ප්‍රෝටීන් එහෙම නැත්නම් ශ්‍රාවයන් තමයි ලබාගෙන කෙඳි නිෂ්පාදනය කරගන්නේ. එතකොට සේද රෙදි හදනවා මේ සේදපණුවාගේ ශ්‍රාවය භාවිතා කරලා. ඒවට ෂිෆෝන්, සැටින්, සිල්ක් වගේ දේවල් උදාහරණ විදිහට අපිට දෙන්න පුළුවන්. ඒ වගේම එළුවාගේ කැශ්මියර් සහ මොහෙයාර් කියන රෙදි වර්ගය නිෂ්පාදනය කරනවා. මේ එළුවොත් හරි විශේෂ එළුවෝ జాතියක්. මේ කැශ්මියර් එළුවා කියලා තමයි අපි කියන්නේ. මෙයාලගේ මේ යටිබඩ ආශ්‍රිතව තියෙන ලොම් ලබාගෙන තමයි මේ රෙද්ද නිෂ්පාදනය කරන්න අවශ්‍ය කෙඳි ලබා ගන්නෙ. ඒ වගේම කම්බිලි කියන්නේ මේ වූල් රෙදි වලට. වූල් රෙදි තියෙනවනේ. අන්න ඒවා ලොම් භාවිතා කරලා තමයි, සත්ව ලොම් භාවිතා කරලා තමයි මේ කම්බිලි රෙදි කියන જાතිය හදන්නේ. ඒ වගේම ෆෙල්ට් ඔය පුංචි දරුවන්ගේ කාමර එහෙම ලස්සන කරන්නේ. ෆෙල්ට් කියන රෙදි වර්ගයක් තියෙනවා. අන්න ඔය රෙදි වර්ගය වියන්නේ නැහැ. අර ප්‍රේල් කොණ්ඩයක් ඇවිස්සුනා වගේ තමයි තියෙන්නේ. අපි ඒවට කියන්නේ මේ
උඩට මේ මතු වෙලා තියෙනවා මේ කෙඳි උඩට චුට්ටක් මතු වෙලා තියෙනවා. අපි ඒවට කියනවා මේ බූල් ඇදිලා වගේ කියලා කියනවා. ඔන්න ඔහම තියෙන පාට ෆෙල්ට් රෙදි තියෙනවා. පුංචි ඝනකමක් තියෙන රෙදි කොටසක්. ඒක මේ ඉදි කටු වලින් එහෙම මහන්න පුළුවන්. ඒ මහා ලොකු ඝනකමක් නැහැ. ඔය අත්කම් නිර්මාණ වලට එහෙම පාවිච්චි කරනවා. හැබැයි මේ රෙදි හදන්නේ මේ මෙහෙම සිරස් අතටවත් තිරස් අතරත් මේ නූල් වියලා නෙමෙයි. තාපයකින් පීඩනයකට පත් කරලා තමයි මෙන්න මේ ෆෙල්ට් කියන රෙදි වර්ගය නිර්මාණය කරන්නේ. ඔන්න ඕවා තමයි මේ සත්ත්ව කෙඳි. මීට වඩා ගොඩාක් තියෙනවා. මේවම පැහැදිලි කරන්න, ඒ කියන්නේ මේ සත්ත්ව කෙඳි භාවිතා කරලා හදන නූල් වලින් නිෂ්පාදනය කරන රෙදි වලට පොඩි උදාහරණ කිහිපයක් තමයි ගත්තේ. මීට වඩා මේ රෙදි තියෙනවා සත්ත්ව කෙඳි භාවිතා කරලා හදන රෙදි වලට. දැන් අපි බලමු කෘත්‍රිම කෙඳි භාවිතා කරලා මොනවද හදන රෙදි කියලා. දැන් බලන්න මේ කෘත්‍රිම කෙඳි භාවිතා කරලා හදනවා නයිලෝන්. නයිලෝන් කොම කටට හුරු වචනයක් නේ නයිලෝන්. මම කිව්වා කලින් මේ කුඩ එහෙම හදන්න, එතකොට වැහි කබා හදන්න. මොකද තෙමෙන්නේ නැහැ. අලකොලයකට වතුර බින්දුවක් දැම්මම මේක ලිස්සලා යනවා වගේ මේ කුඩවල වැහි වතුර එහෙම ලිස්සලා යනවනේ. ඔය වැහි කබාවලත් මේ වතුර එහෙම ලිස්සලා යනවා. උරන්නේ නැහැ. ඒ සඳහා තමයි මේ නයිලෝන් කියන දේවල් පාවිච්චි කරන්නේ. ඒ වගේම පොලියස්ටර්. පොලියස්ටර් එහෙම හරි ශක්තිමත් බවින් වැඩි. ඔය බලන්න පොලියස්ටර් නූල් තියෙනවා. නූල් වලත් ගන්න තියෙනවා කොටන් නූල් කියලා, පොලියස්ටර් නූල් තියෙනවා, ඒ වගේම සිල්ක් නූල් තියෙනවා. මම මහමු උපකරණ පාඩමේදී ඒ සම්බන්ධව කියලා දෙන්න. පොලියස්ටර් නූල තමයි හරි ශක්තිමත්ම නූල. ඔය ව්‍යාපාරයක් කරනවා නම්, ගෙදර මහනකොට නම් ඔය ගොඩක් වෙලාවට ඉතින් පොලියස්ටර් නූල් පාවිච්චි කරන අඩුයි. ව්‍යාපාරයක් වශයෙන් කරනවා නම් ගොඩක් වෙලාවට මේ පොලියස්ටර් නූල් තමයි යොදාගන්නේ. මොකද මේවා හරි ශක්තිමත් බවින් වැඩි. පොලියස්ටර් නූල උනත් හදන්නේ මම කියන්නේ මේ නූල හැදෙන්නේ මේ කෙඳි වර්ගයකින් කියලා. يعني මේ නූල් හැදෙන්නේ කෙඳි වර්ගයකින්නේ. එතකොට මේ පොලියස්ටර් කියන එක හරි ශක්තිමත් බවින් වැඩි. ඊළඟට ස්පැන්ඩෙක්ස් සහ ලයික්‍රා. ලයික්‍රා නම් ගොඩක් වෙලාවට ටී-ෂර්ට් මහන්න එහෙම ගන්නවා. ලයික්‍රා කියන මේ මැටීරියල් එක එහෙම නැත්නම් රෙදි වර්ගය. ස්පැන්ඩෙක්ස් එහෙම ඔය යෝග ඇඳුම් කියන අර ඇඟේ නම්‍යශීලී බව පෙන්වන ඇඳුමක්නේ. ඒ වගේම පිහිනුම් ඇඳුම් එහෙමත් හරි නම්‍යශීලී මේ බවක් පෙන්වන ඇඳුම්. ඒ කියන්නේ ඇඟට හිර වෙලාම තියෙන ඇඳුම්. අන්න ඒවට මේ ස්පැන්ඩෙක්ස් එහෙම පාවිච්චි කරනවා. ඒ වගේම ඇක්‍රික් ස්වීටර් වලට, හිස් රසුන් වලට, බ්ලැන්කට් වලට පාවිච්චි කරනවා. මං හිතනවා අද පාඩම තේරෙන්නේ නැති කියලා. තේරුම් නැති තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඉන්බොක්ස් එකට හරි ගෲප් එකට හරි මැසේජ් එකක් දාලා අනිවාර්යෙන් අහන්න කියලා දෙනවා. නොදන්න දෙයක් නම් පාඩම සම්බන්ධයෙන් පමණයි. මේ ඔය දැන් මට රික්වෙස්ට් වෙනවා සයිස් chart හදලා දෙන්න කියලා. සයිස් chart වලට නෙමෙයි මම කියන්නේ පාඩම සම්බන්ධයෙන් මොන හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම අහන්න. මම අනිවාර්යෙන් උත්තරයක් දෙනවා. ඒ වගේම දෙන්න පැවරු අද දෙන, ඒ කියන්නේ අද සිකුරාදානේ. එතකොට මම ලබන සතියේ තමයි මේ පැවරු ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට අර සතියක කාලයක් තියෙනවා පැවරුම් කරලා එවන්න. ඒ වගේම මේ පාඩමේ නෝට් එක එවනවා. ඒ වගේම නෝට් එක එක්කම රෙදි වර්ග ගැන, රෙදි වල ලක්ෂණ ෆොටෝත් එක්කම මම එවනවා. අන්න ඒවත් අලව ගන්න print out අරගෙන අලව ගන්නවා නම් එහෙමයි. එහෙමත් නැත්නම් පුළුවන් නම් ඔය රෙදි මහන කට්ටියගේ ගෙවල් වල එක එක රෙදි වර්ග තියෙනවනේ. රෙදි වර්ග දාව බෑග් තියෙනවා. අන්න වගේ අඟලේ පොඩි රෙදි කෑලි අලවල අන්නේ ඒ රෙදි වර්ගයට අදාළ ලක්ෂණ ලියන්න තියෙනවා. අන්න එහෙම කරන්නත් පුළුවන්. ඉතින් තමන්ගේ නිර්මාණශීලීත්වය තමයි ඒකට මේ නෝට් එක හදාගද්දි ලස්සන වෙන්න තීරණය වෙන්නේ. තමන්ගේ නිර්මාණශීලීත්වය තමයි නෝට් එක ලස්සන කරගන්න භාවිතා කරන්න තියෙන්නේ. කැමති විදිහකින් කරන්න පුළුවන් නෝට් එක. ඒ කියන්නේ දෙන ෆොටෝ ටික print out අරගෙන අලවන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගෙදර භාවිතා කරලා ඉවත් කරපු රෙදි වර්ග අලවලා
ඒ රෙදි වර්ග වලට යටින් ලක්ෂණ ලියලා නිර්මාණශීලීව ඒ දේ කරන්න පුළුවන්. එහෙනම් අද මම ක්ලාස් එක ඉවර කරනවා.